ඒ ධර්මයෙන් ධාතුන් වහන්සේලා උපදවනවා. ඒ කෙනෙක් නිකලස් කරනවා. ධාතුන් වහන්සේලාගෙන් ධර්මයේ උපදවන්නේ නැහැ. ඇත්තටම යම් තැනක ධාතුන් වහන්සේලායි ධර්මයයි තිබ්බොත් වෙඩියෙන්ම පුද සත්කාර කරන්න සුදුසු ධර්මයට. නමුත් gedara බණ පොතයි ධාතුන් වහන්සේ නමකුයි තිබ්බොත් වැඩියෙන්ම සත්කාර කරන්නේ ධාතුන් වහන්සේට. පින්වත්නි, ඒ ධාතුන් වහන්සේ ගැන අපි දැනගත්තේ කොහෙන්ද? ධර්මයෙන්නේ. ඔන්න ඔය ධර්මය මහා කස්සප මහරහතන් වහන්සේ සංගායනා කළා. සංගායනා කළා කියන්නේ මේ ධර්මයේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන හිටියා. තවත් මතක තියාගෙන හිටියන් කවුද? කුජුත්තර මතක තියාගෙන හිටියා. ඊළඟට තවත් ස්වාමීන් වහන්සේලා ධර්මයේ මතක තියාගෙන හිටියා. එතකොට තැන් වල ධර්මයේ තියෙන්නේ. එතකොට මල් ආසනික මල් ගොඩාක් තියෙනකොට හුලඟක් આવොත් විසිරලා යනවා. මල් එකිනෙක ඇමිනේ නැති නිසා. යම් දවසක මල් ටික එකට ඇමිනුනොත් එහෙම හුලඟක් ආවට වැටෙන්නේ නැහැ. ඒ වගේ මහා කස්සප මුනිදු සත්තරණේ ගල් ගුහා ద్వාරයේදී ඒ ධර්මයේ සංගායනා කළා. ආනන්ද මුනිදුන්, උපාලි මුනිදුන් පෙරටු කරගෙන. ඒ ධර්මයේ සංගායනා කරන්න මුල් වුණ මහා කස්සප මුනිදුන් සහිත සංඝ පිරිස මේ සතරස් කොටුවේ ධාතු ගර්භයේ සිතුවම් කරලා තියෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නවා. ඊට පස්සේ ආනන්ද මුනිදුන් ධර්මයේ මතකින් කීවේ වදාළේ ඒව සංඝයා දරාගත්තා. ආනන්ද මුනිදුන් ඇතුළු බහුසුත සංඝ පිරිසගේ සිතුවම මේ සතරස් කොටුවේ සිතුවම් කරලා තියෙනවා. ඉතින් උපාලි මහරහතන් වහන්සේ විනය සංගායනා කළේ. ඊට පස්සේ මේ ධර්මයේ පරම්පරාවෙන් ආවේ. පින්වත්නි, මේ ධර්මයේ කියන එක උදක ප්‍රසාදනීය මාණික්කය වගේ. ධර්මයේ හිතට එන්න තැම්පත් වෙන්න අර උදක ප්‍රසාදනී මාණික්කය බොර වතුරට දැම්මට පස්සේ බොර හිඳීලා යනවා වගේ ඇතුලේ ධර්මයේ තැම්පත් වෙන්න මේ මනුස්සයා සංසිඳී යනවා. එතකොට මේ ත්‍රිපිටකාගත සුවාසෝදහසක් ධර්මස්කන්ධ එක්කෙනෙක් මතක තියා ගන්නකොට ඒ කෙනාගේ කෙලෙස් සංසිඳී යනවා. කෙලෙස් සංසිඳුන හිත රම් බඳුනක් වගේ. ඒ ධර්මයේ සිංහ තෙල් වගේ. ඊට පස්සේ ධර්මයේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ඕන. මනාව